තුවාලකරුගේ ජීවිතය බේරා ගැනීම තමයි ඇත්තටම ඒක සතුටක්. මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීම සතුටක්. වධික වේදිකාවේ එන ගමන් තමයි ওই සිද්ධිය දැක්කේ. එදා ඒ සිද්ධිය වෙන වෙලාවේ මම බස් නවතුම්පලේ ආරක්ෂක රාජකාරී විදිහට හිටියේ. ඊට පස්සේ හවස 3ට විතර පුද්ගලෙක් මගේ ළඟට දුවකට ඇවිල්ලා කිව්වා සර් අර නතන ඔර්ලෝස් පොළු ඉස්සරහා මිනිස්සෙකුට කොටනවා කැට් එක. මට ඒ වෙලාවේ මුකුත් මතක් වුණේ මම එදිනෙම ශනිකයෙන් එතනින් තප්පර ගානක් ඇතුළත මම ඒ ස්ථානයට යනකොටත් මේ මිනිස්සයාට ඒ අපරාධකාරයා කොටමින් තමයි හිටියේ. ශනිකයෙන් මම ඒ යකඩ කළු පාට යකඩ වටක් තිබ්බා. මට පැනලා ඒ සැකකරු මගේ ග්‍රහණයට ගන්න මම දකුණු අතේ ඔහුගේ බෙල්ලට අතයවලා තද කරගත්තා. තද කරගෙන වැටට හේතු කරලා තද කරලා අල්ලගෙන හිටියා. මම එතනට යන්න කලින් අපේ සිවිල් ගිරන්රත් රීදුරු මහත්තයා ඔහුත් සමග මේක බලක්ව ගන්න උත්සාහය දරමින් තමයි සිටියේ. මම අර සැකකරු රඳවා ගැනීමත් එක්ක මගේ අල්ල ගැනීමත් එක්ක ඔහු අර සැකකරුගේ අතේ තිබිච්ච ආයුධය ඉවත් කරා. ඒ ආකාරයට තමයි අපිට පුළුවන් හැකියාව ලැබුණේ සැකකරු කරපු අපරාධය වළක්ව ගන්න. මගේ අරමුණ වෙලා තිබ්බේ අර තුවාල වෙලා වැටිලා හිටපු කෙනාගේ ජීවිතය බේරගන්න. ඒ අපරාධය වළක්වා ගන්න මගේ උපරිම කැපවීම රාජකාරී කැපවීම මම ඉෂ්ට කරා කියලා මම විශ්වාස කරනවා. පොලිසියට බැඳිලා වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා. විශේෂකාර බලසායේ කුඩා කණ්ඩායම් පුහුණු පාඨමාලාව හදාරලා තියෙනවා. අර ඒ රාජකාරී අත්දැකීම් තුලින් ලැබිච්ච ඒ ශක්තිය තමයි මට මේක බලක්ව ගන්න හැකියාව ලැබීමට ඒ පන්නරේ තිබ්බා ඒ රාජකාරී. විතර මම ඒ වෙලාවේ මේ තුවාලකරුට ඒ වෙලාවේ ගොඩක් තුවාල සිදු කරලා තිබ්බේ. ඒ වෙලාවේ ගොඩක් කොටනකොට මට බලන් ඉන්න පරිතන මම යාට කිව්වා මේ නවත්තන්න කියලා. ඊට පස්සේ මාව තල්ලු කරලා දානවා. ඊට පස්සේ මම බලන් හිටියේ කොයි වෙලේද මට පිටුපාල හැරිලා මේ හැරෙන්නේ කියලා. ඒ වෙනකම් මම සෑහෙන වෙලා බලන් ඉඳලා ඉවරලා මම පීය අල්ලගන්න දැන්නේ. එලා ඉතියා බැලුවා try කරලා පීය මගේ අරලා ගන්න මගේ මමත් උත්සාහ කරා ඒත් එක්කම පොලිස් නිලධාරී මහත්තයත් තව වටේ හිටපු කට්ටියත් උදව් කරා කොහොම හරි මම පීය උතුරලා ගත්තා. අරන් මේ පේමන්ට් එකෙන් පාර පැත්තට පීය දාලා ඇවිල්ලා ලෙඩා ඊට පස්සේ මම බැලුවේ ලෙඩා ගැන. අපි ඉතින් කොහොමත් සෞඛ්‍ය වේදිරු වශයෙන් අපි කරන්න ඕනේ අපේ රෝගී සත්කාර සේවය අපි ඒකින්ද මම බැලුවේ පුළුවන් තරම් රෝගියාව අරන් හොස්පිටල් එකට දාගන්න. ඉතින් මම රෝගියාව අරගෙන මට තවත් අය උදව් කරා ඒක ඒකත් කරගෙන හොස්පිටල් එකට තමයි සිවිල් එකේ දාගෙන ඉන්නත් දැන් ඒකවත් මැඩ්මිට් කරගෙන කරන්නේ ආදාළ නිලධාරීන් බාර දීලා ඒක සම්පූර්ණ ලේ තිබ්බ ෂර්ට් පස්සේ ටිකක් වොෂ්රූම් එකට ගිහලා ඒකත් සෝදලා දාලා ආයෙ මම ආපහු පොඩි සායනේ තිබ්බ ඊට පස්සේ ආයෙ මගේ රාජකාරිය ආයෙ පටන් ගන්න ඕන මට මයියන්ගේ දක්වා ආපහු පිළඟට ධාවනය කරන්න තිබ්බා ඒ රෝගීන් ආයෙ අරගෙන ඊට පස්සේ එතනින් මගේ රාජකාරිය අවසන් මම ඔය වගේ අවස්ථාවල් දැකලා තියෙනවා කියන්නේ අපි ලෙට්ටුත් එක්ක ගොඩක් අපේ ඔය වගේ තුවාල සිදු වෙච්ච ලෙට්ටු ඒ වගේ ගොඩක් අපි දැකලා තියෙනවා ඒකෙන්ද මට ඒක ලොකු තේරුම් ගන්න කොටනකොට මට කෑ ගැසුණා මම දෙපාර තුන්පාර කෑ ගහලා නවත්තන්න බැලුවා නිලේච්චෙක් වගේ නිකන් ඒක මම බැලුවේම කොහොම හරි මේ නවත්තන්නව තමයි